මං කියන එක අහනවකෝ. මේ ඉස්සෙල්ලා බඩු වදින එක නවත්තන්න කියන්න. ඉතින් කියන්නකෝ. ඔන්න මං තරහ වෙනව හොඳේ. ඔයව හරි අමාරුයි අනේ තේරුම් ගන්න. මං ඔයයිට කිව්වේ මේ දවස් ටිකේ මං ඒ ගැන හිතුවා. අනේ ඉතින් නවත්තන්නකෝ බඩු වදින එක. අනේ නවත්තන්න කියන්නකෝ. මේ ළමයි ඔය බඩු වදින එක తాවකාලිකව නතර කරන්න. නවත්තන්නද කියන්නේ? ඔව් ඔව් ඩිංගිත්තක් නවත්තන්න. වාතයක් නෑනේ. මකයි වාදයක් කියන්නේ? මං ඔයලට කියවනවානේ. ඔයලා වැඩ කරන්න ඕනේ මං කියන විදියට. නවත්තන්න. මාර මිනිසුනි අනේ. මයෙන් පඩි අරන් මටම වාදයක් කියනවා. නවත්තන්න කරුණාකරලා ඔක. හා මොකද මේ වෙන්නේ? ඇයි මේ බඩුවක මේකට දාලා? නෑ නෑ ඔය කලබල වෙන්න එපා. මං ඇතුළට දාන්න. ළමයි ඇතුළට දාන්න. ඇතුළට දාන්නද කියන්නේ? ඔව් ඇතුළට දාන්න. අතුලට දාන නම් මොකටද එළියට දැම්මේ? මේ ඔය අයිලා එක ප්‍රශ්නයක් කරගන්න එපා. එළියට දාන්න කිව්වෙත් මං ඇතුළට දාන්න කියන්නෙත් මං. ඒ දෙකටම මං ඔයලට ගෙවනවා. මේ තුමින්ද මාත්‍ය මොකද්ද මෙතන වෙන්නේ? වෙන දේ නෙමෙයි. අපි වෙන්නේ යන දේ ගැන කතා කරමුකෝ. මොකද්ද වෙන්නේ යන දේ? එයයි මට කැමැත්ත දුන්නා. මාත් එයාට කැමැත්ත දුන්නා. දැන් අපි පෙම්වතු. හෙටානිද්දට අපි අඹුසමිය වෙන්න යන්නේ. නේ? ලක්ෂපා ලෑස්ති කරගන්න. ලස්සපා? අර මක්කේ ලස්සපා? මේ අයියා දෑවැද්ද ලක්ෂපහක් දෙනවා කිව්වනේ. අපෝ ලස්සපාත්‍ය සතපහක් අත එපා. දෑවැද්ද නම් එපා. සන්තෝෂෙන් දෙන එකනේ. අපි ගමු. ලක්ෂ 5යි මතකයිනේ? ඔය දුයිලි අවසන් එපා වදේ. ඔක හිමින් අතු ගන්නවකෝ. බොස්. ඉවරයි යස් කළා. ඔව් බොස්. එහෙනම් දැන් ඔයලා යන්න. මං හිමීට එන්න. කො දෙන්නකෝ මට අතු ගන්න ඔය ටික. මේ ඔයලගේ ගතම නම් මෙතන 8000ක් තියෙනවා. දෙන්නත් එක බෙදා ගන්නකෝ. Thank you boss. ඔයයිලා එහෙනම් දැන් යන්න. මං ආපහු ඕනුනු කියන්නම්කෝ. මං එයාලට යන්න කිව්වා. මම මේ ඩිංගි තතු ගන්නම්කෝ. නෑ. ඔයයි මකඩේ අතු ගන්න. මාන්නේ පිරිමියා. මං අතු ගන්න. නෑ එහෙම හරි නෑ මේ අපේ ගෙවල් අතු ගන්න ඕනේ. ඔය අක්කෝ දෙන්න. මක්කයි අපේගේ. අපේගේ කියලා එකක් නෑ. මේක ඔයයිගේ මගේ ගේ. හරි දෙන්නකෝ මං අතු ගන්න දෙන්නකෝ. බෑ. දෙන්නකෝ. දෙන්න බෑ. අර දෙන්නකෝ. දෙන්න බෑ.